හෙලෝ යාළුවනේ ඔයාලත් Facebook පාවිච්චි කරලා ඔයාලගේ වීඩියෝ සහ පෝස්ට් වලින් සල්ලි හොයන්න බලාපොරොත්තු වෙන දින්නේ. එහෙනම් මෙන්න මේ Facebook ආයතනය අලුතෙන්ම හඳුන්වලා දීපු content monetization ක්‍රමවේදය. ඔයාලට පේනවා ඇති අලුත් පෝස්ට් වලට views ලක්ෂ 3ක් වගේ ඉලක්කයක් සපුරා ගත්තාම මීට ආයතනයෙන් ඔයාලට මේකට ඉන්විටේෂන් එකක් හම්බෙනවා. හැබැයි මේකෙන් සල්ලි හොයන්න කලින් අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන වැදගත්ම නීති රීති ටිකක් තියෙනවා. අද වීඩියෝ එකෙන් අපි මේ නීති මොනවද කියලා සරලවම කතා කරලා ඉමු. ඒකට ඔයා ක්ලික් කරන්න මෙන්න මෙතන තියෙන our policies කියලා තියෙන බටන් එක. නිල් පාටින් තියෙන එක. මේ තියෙන partner monetization policies. මේක නම් මගේ මේ payment action එක. ඔයාලගේ මේක ඉන්නේ නැති වෙයි. හරි. බලන්න මෙතන තියෙන partner monetization policies වල අපි බලන්න ඕනේ මේකට තියෙන නීති මොනවද කියලා. ඒ කියන්නේ කලින් මේවට කිව්වේ monetization eligibility standard කියලා වුණත් දැන් Facebook එකෙන් මේ නීතිමාලාව partner monetization policies කියලා අලුත් කරලා තියෙනවා. අපි Facebook එකෙන් සල්ලි හොයන්න නම් මේ කියන නීති සහ content monetization policies කියන දෙකම 100% පිළිපදින්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි බලන්න ඕන partner policies මොනවාද කියලා. ඒ කියන්නේ create content on eligible surface. ඒ කියන්නේ සල්ලි හොයන්න පුළුවන් තැන්. මොන වගේ දේවල් වලින්ද සල්ලි හොයන්න පුළුවන් කියලා. මෙන්න මේක ඇතුළේ ගියන් පස්සේ පැහැදිලි කරලා කියනවා. ඒ කියන්නේ ඔයාලට මම මේක සිංහලෙන් පැහැදිලි කරන්න ඉංග්‍රීසි පුළුවන් කට්ටියට මේක පුළුවන් හින්දා සිංහලෙන් කන්ටෙන්ට් හදන කට්ටියට තමයි මේක තේරුම් ගන්න මම සිංහලෙන් පැහැදිලි කරන්න. ඒ කියන්නේ මෙතනින් කියන්නේ ඔයාලට හැම තැනකම මේ විදිහට සල්ලි හොයන්න බෑ. ඔයාලගේ සාමාන්‍ය Facebook ප්‍රොෆයිල් එකකින් කෙලින්ම මුදල් උපයන්න බෑ. මේ සඳහා ඔයාලගේ Facebook page එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලගේ පුද්ගලික ප්‍රොෆයිල් එක ප්‍රොෆෙෂනල් මෝඩ් එකට Apple වලින් බැලුවොත් Pro මෝඩ් එකට හරවලා තියෙන්න ඕනේ. group සහ event වලට දාලා මේ public content වලට මේකට reach එක ගන්න පුළුවන්. එහෙම කියලා හැම ගෲප් එකකම දාන්නත් බෑ. දැන් බලමු ඊළඟ එක. skin eligible country. ඒ කියන්නේ රට සහ බැංකු ගිණුම් වල සුදුසුකම තමයි මෙතනදී පැහැදිලි කරලා කියන්නේ. ඒ කියන්නේ ඔයා legit country එකක ඉන්න ඕනේ Facebook monetization වලට ගැලපෙන. ඒකට දැන් ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබලා තියෙනවා. ඒ හින්දා ඔයාට පුළුවන් ලංකාවේ ඉඳන් මේ වැඩේ කරන්න. ඊළඟ වැදගත් දෙයම තමයි මේ ඔයා ඉන්න රට. ඔයා ජීවත් වෙන රට Facebook මුදල් ලිපීමට සුදුසුකම් ලත් රටක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ලංකාවේ ඉන්න හින්දා අපිට ඒක කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් අයට වර්ධින තැනක් තමයි මේ පේජ් එකට සම්බන්ධ කරන ඔයාගේ බැංකු ගිණුමේ හෝ මූල්‍ය ආයතනයත් අනිවාර්යයෙන්ම ඒ සුදුසුකම් ලත් රටක තියෙන්න ඕන. ඒකෙදි අපිට කේස් එකක් වෙන්නේ නැහැ. මොකද අපි ඔක්කොමලා ලංකාවේ තියෙන දේවල් වලින් කරන හින්දා. ඊට පස්සේ බලන්න ඕන follow our community standards. ඒ කියන්නේ Facebook ප්‍රජා ප්‍රමිතිය කියන එක මේකට කියන්නේ. ඔයාලා දාන පෝස්ට් වල හරි වීඩියෝ වල හරි වෛරී ප්‍රකාශ ඒ කියන්නේ hate speech එතකොට ප්‍රචණ්ඩත්වයේ පතුරන දේවල් ඒ කියන්නේ violence call for violence සාමාන්‍යයෙන් අසභ්‍ය හෝ ලිංගික දර්ශන sexual contents තියෙනවා නම් ඒව ඇතුළත් වෙන්න බෑ. ඒ වගේම කාගේ හරි වීඩියෝ සින්දු අවසර නැතුව දාලා copyright ප්‍රශ්න මොන හරි ආවොත් ඔයාලට සදහටම Facebook එකකින් CM tool එකෙන් සල්ලි හොයන අවස්ථාව අහිමි වෙනවා. ඔයාලට මොකක් හරි වැරදීමක් වෙලා තියෙනවද කියලා ඔයාලගේ notification panel එකෙන් check කරගන්න පුළුවන්. මේ දවස්වල Facebook එකේ bug එකක් යනවා. ගොඩ කට්ටියගේ profile වල පෙන්නනවා ඔයාලට penalty වැදිලා තියෙනවා කියලා. හැබැයි ඒක තව සත්‍යයක් දෙකක් යද්දි automatically fix වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ Facebook app එක update කරන්න catch තියෙනවා නම් catch clear කරලා බලන්න. අපි බලමු ඊළඟ policy එක මොකක්ද කියලා. share authentic content. ඒ කියන්නේ මේකෙන් කියන්නේ ඔයා දාන වීඩියෝ සැබෑ විටම සැබෑ තොරතුරු සහිත ඒවා වෙන්න ඕනේ. ඒ කියන්නේ සමහර විට බොරු තොරතුරු. ඒ කියන්නේ ඔයා misinformation දීදී ඒවා reach out කරනවා නම්. ඒ වගේම ව්‍යාජ පුවත් false news. ඒ වගේම මිනිස්සුන්ව නොමග යවන දේවල් ඔයා දීලා click bite වලට කරලා thumbnail එකේ click bite එකක් දාලා මිනිස්සුන් එතෙන්ට ඇදලා ගන්න හදනවා නම් ඒ කට්ටිය බලනවා දවස් 28ක් ඇතුළත ඔයාට ආපු reach එක ආපු වීඩියෝ වල progress එක කොහමද කියලා. මේක manual review වෙන්නේ. invitation enable වුණාට මේක manual review වෙන්නේ. ඒ හින්දා ඒ කට්ටිය බලලා තමයි ඔයාගේ ප්‍රොෆයිල් එකට ප්‍රොෆයිල් හිස්ටරි එකත් එක්ක බලලා තමයි එලිජිබල් ද නැද්ද කියලා දෙන්නේ. ඊට පස්සේ තමයි share original content කියන policy එක. ඒ කියන්නේ මේක තමන්ගේ නිර්මාණයක් වීම අනිවාර්යයි. ඒ කියන්නේ හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි මේක එක්කෝ AI පාවිච්චි කරලා ඔයාලා හදලා දානවා. හැබැයි AI පාවිච්චි කරත් ඔයාගේ unique content එකකට දැන් සාමාන්‍ය Google එකේ තියෙනවා synth ID කියලා copyright එකක්. ඒ කියන්නේ හැම වීඩියෝ එකකටම synth ID එකක් දැන් generate වෙන ඒවට add වෙනවා. ඒ කියන්නේ ඔයා කහෙන් වීඩියෝ එක උස්සලා දැම්මත්
AI එකෙන් හදලා දැම්මා synth ID එකෙන් හොයන්න පුළුවන් මේක හැදුවේ කොහෙන්ද කවුරුද කියලා. ඒ හින්දා ඔයාලා ගොඩක්ම වෙන කාගේවත් වීඩියෝ එකක් උස්සලා දාන්න try කරන්න එපා. පුළුවන් තරම් original content හදන්න බලන්න. එහෙම නැතුනොත් ඔයාට ආයේ සදහටම Facebook CM tool එක නැති වෙන්න අවස්ථාව තියෙනවා. මේ වීඩියෝ එක දිග වැඩි වෙයි. හැබැයි තියෙන කරුණු ගොඩක් වැදගත්. ඊට පස්සේ තමයි monetize authentic engagement එක. ඒ කියන්නේ monetize authentic engagement එක කියලා කියන්නේ ඔයාගේ ප්‍රේක්ෂක ස්වභාවික අය වෙන්න ඕනේ. ඒ කියන්නේ natural audience එක තියෙන්න ඕනේ. ඔයා follow to follow back to back දීලා ගත්ත ඒ වගේ කවදාවත් ඔයාට natural audience එකක් හදාගන්න බෑ. ඒ කියන්නේ ඔයාට සල්ලි දීලා ගත්ත likes, followers, views, fake engagement ඔයා කොච්චර ගත්තත් වැඩක් නැහැ. ඒ කට්ටියගේ algorithm එකෙන් මේක reject කරනවා. ඔයා මේක පාවිච්චි කරලා ඇහුවොත් ඔයාට කිසිම දෙයක් බලන්නේ නැහැ. ඔයාගේ CM tool එක disable කරලා දානවා. ඒ කට්ටියගේ policies apply කරේ නැත්තම්. එතකොට විශේෂම දේ තමයි ඒක. ඒත් එක්කම ඔයාට ඔයා කෘතිමව මේක share කරලා තිබ්බොත් group බර ගානක. ඒ කියන්නේ humanize නැති විදිහට ඔයාලා share කරන්න පුළුවන්. ඔයා eligible share කරන්න. හැබැයි ඔයා මේක share කරලා තිබ්බොත් eligible නැති විදිහට humanize නැති විදිහට. මම කියන්නේ මේක share කරන්න tools තියෙනවා. හැබැයි මේක කරන්න ඕනේ humanize විදිහට. ඔයා කෘතිමව share කරලා views ගන්න හැදුවොත් reach එක add කරන්න හැදුවොත් ඔයාට සල්ලි හම්බෙන්නේ නැහැ ඒ කට්ටිය track කරන විදිහට. ඊට පස්සේ තමයි ඔයා follows our permanent terms. මේකේ දැන් සාමාන්‍යයෙන් මේ Facebook profile එක හෝ page එක මුදල් ලෝපයන්ට සුදුසුකම් ලබන්න අවම වශයෙන් දින 28ක්වත් දින 30ක්වත් පැරණි Facebook ගිණුමක් විය යුතුයි. හරිද? මේ නීති ටික පිළිපැදලා පොඩ්ඩක් ඔයා ඒක check කරලා බලන්න. මේ ටික තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. අනිත් ඒවා නම් අපිට ලොකුවටම බලපාන දේවල් නෙමෙයි. ඒත් එක්කම මේක ඇක්ටිව් කරගන්න දන්නේ නැත්නම් ඔයාගේ monetize tab එකට ගිහිල්ලා එතන තියෙනවා unlock content monetization කියලා. එතන join කියලා තියෙනවා. ඒකට join වෙච්ච ගමන් විතරයි ඔයාට reach out වෙන්න පටන් ගන්න ඔයාගේ දාන content monetize වෙන්න පටන් ගන්න. මම මේ එක content එකක් මම නිකන් දැම්මේ metro බස් එක ගැන. මේකට 57ක් views ඇවිල්ලා තියෙනවා. මම 4:49ට දැම්මේ. මෙතනින් ගිහිල්ලා create post දෙන්න. දීලා මගේ දැන් ජූනි 19 පටන් ගත්තේ. ජූලි 17 තමයි ඉවර වෙන්න තියෙන්නේ. අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. thanks ඔයාලට මේ වගේ දේවල් දැනගන්න ඕන නම් comment එකක් දාන්න join කියලා. මම එතකොට අපේ Telegram group එක link එක දාන්නම්. thanks